ඊළඟට එලාම් එකට ගෙදර අනිත් අය නම් ඇහැරෙනවා. එලාම් කියන්නේ ද මාත් එක පාඩම් කරපු එකෙක් හිටියා මේ මම බෝඩ් වෙලා හිටියා කොළඹ A level කරන කාලේට චුට්ටක් කලින්. A level කරන කාලේ තමයි A level කරන මුල් කාලේ. දැන් මම බෝඩ් වෙලා ඉන්න කාමරේ 3 දෙනෙක් ඉන්නවා. මට එහා පැත්තේ කාමරෙත් ඔහොම තියෙනවා. හරිද? පිටියකින් එක වෙන් වෙන්නේ. එහා පැත්තේ කාගේ දැන් මට මේ කාමරේ මේකට යන්න බෑ දොරක් මුකුත් නෑ කිසිම විදියක් නෑ අරකට ඇක්සස් කරන්න. ඒකට වෙනම එළියෙන් තියෙන දොරවල් එහෙම. අපිට උංග පේන්නේ නැහැ. මේ මන් නිදියන්නේ මේ කාමරේ මේ පැත්තට ඔළුව දාගෙන හරිද? එහෙම අනිත් තැන් වල කට්ටිය ඉන්නානේ. එතකොට මේ පැත්ත කාමරයක ඉන්නවා ඌට පාඩම් කරන්න පට්ට ඕනකමක් තියෙනවා. ඌ පාඩම් කරන්නේ නැහැ. හරිද? ඌට පාඩම් කරන්න කොච්චර ඕනකමක් තියෙනවා නම් කියනවනම් ඌ නිදියන්න කලින් 3ට එලාම්මයක් තියෙනවා. හරිද? පට්ට සද්දයක් ඇහෙන එලාම්මයක්. ඒ කාමරේ ඌ විතරයි ඉන්නේ අනිත් උන් ඉන්නවා ඒ උන් සාමාන්‍යයෙන් අර එන්නේ කියන ඌ බෝඩි මෙන් නෑ ගොඩක් වෙලාට උන් මූ තමයි ගොඩක් වෙලාට ඉන්නේ ඌ 3ට එලාම්මයක් තියෙනවා අපි කොහොමඩත්ම 3ට හැරෙන්නේ නෑ 5ට 6ට 4 විතර තමයි 5ට 6ට හැරෙන්නේ එතකොට මූට පාඩම් කරන්න තියෙන ඕනකමට මූ 3ට පට්ට සද්දයක් තියෙන එලාම් එක දින නිදිය ගන්නවා එලාම්මේ මෙතන තියෙන්නේ හරිද මේ එලාම් එක 3 ඉඳන් වදිනවා මූ හැරෙන්නේ නැහැ මේ කාමරේ උන්ට නිදිය ගන්න වෙන්න මේ 3ට අපි කාමරේ ගානට අපේ උඩ ගිහිල්ලා හැරෙනවා උන්ට එලාම් එක ඕෆ් කරගන්න විදියකුත් නැහැ අනිත් කාමරේට යන්න විදියක් නැහැ නේ 3 ඉඳන් එලාම් එක වදිනවා පස්සේ අපි 3ට අපේ ජීවිතේ පටන් ගන්න තීරණය කරා කියන්නේ මූ හැරෙන්නේ නැහැ මලාට උඩ දොරට ගහලා නෙමෙයි උට ගැහුවත් ගිහිල්ලා ඌ හැරෙන්නේ නැහැ එලාම් එකට හැරෙන්නේ නැහැ මේ එලාම් එක අපේ කාමරේ උඩ නිදිය ගන්න දෙන්නේ නැහැ අපේ ජීවිත වෙනස් වුණා ඊට පස්සේ අපි 3ට හැරිලා සාමාන්‍යයෙන් 8ට විතර නිදිය ගන්න දවස වෙනස් කරගත්තා ඌ නිසා. ඌට කිව්වට ඌ හරි බං මම හැරිලා ඔක ඔෆ් කරනවා හැමදාම කියලා ඌ කියනවා. ඌ කවදාවත් ඒකට හැරෙන්නෙත් නෑ. ඌ කවදාවත් පාඩම් කරන්නෙත් නෑ. ඊට පස්සේ අපි මේ පාඩම් කරන්නෙම පුරුදු වුණා උදේ හැරිලා ඒකෙන්. මට එලාම් ගන්න තියෙන හොඳම මතකයි. මොකද ඌ ළඟ තිබ්බේ අර එහෙම සංඛ්‍යාතයක් තියෙන එලාම්යක්. අර කන අස්සෙන් යනවා හොඳට ගන්නට. එතකොට හරි මේක